Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද අපි දෙන්න යනවා ටිකක් වෙනස් එක්ස්පීරියන්ස් එකක් try කරන්න. ඉතින් අපි දෙන්න මේ ඇවිල්ලා එන්නේ ගෝල්ෆ් රෝඩ් එකට. ඉතින් අපි පොඩ්ඩක් හවස් වෙලා තමයි ආවේ. මොකද දවල්ට ඇවිල්ලා මෙතන ඉන්න අමාරුයි. මොකද අර අවුවත් එක්ක අපි හවස් වෙලා තමයි මේ අපි 4ට වගේ තමයි මේ ටයිම් එක. ඉතින් මාර ලස්සන වේව් එකක් තමයි guys. මෙතනට ආවහම බලා ගන්න පුළුවන්. ඉතින් මාර විදියට රිලැක්ස් එකක් අපේ මයින්ඩ් එකට දැනෙනවා. අර බීච් එකේ හොලං වලට එතකොට අර මොහොත දිහා බලන් ඉන්නකොට අමුතුම ෆීලිං එකක් මට නම් එනවා. මන් දන්නේ අනිත් අයට කොහොමද කියලා. මං හරි ආසයි මුහුද ගාවට වෙලා ඉතින් ටික වෙලාවක් රිලැක්ස් එකේ අපේ ෆ්‍රී ටයිම් එක ගත කරන්න. ඉතින් ඒක නිසා මා යාළුවා ඉතින් ආවා ගෝල්ෆ් රෝඩ් එක පැත්තේ වටයක් දාලා යන්න. ඉතින් මේ වෙලාවේ නම් කොහොමත් ගෝල්ෆ් රෝඩ් එකේ ෆොරිනර්ස්ලා තමයි වැඩිපුර ඉන්නේ. ඉතින් බලන්නකො ලස්සන වේව් එක මාර. ඉතින් කාම් මෙතනට හැබැයි මේ ටයිම් එකෙත් අවුවයි මාර විදියට. බට ඉතින් අපි ගිහපු නිසා ටිකක් අපි එතන ස්පෙන්ඩ් කරලා ආවා. අපි ඉතින් මෙතනින් පොඩ්ඩක් වාඩි වෙලා සන්සෙට් එක ගාවේ ඉඳන් ලස්සන ෆොටෝස් දෙක තුනක් නෙමෙයි. ඉතින් දන්නවනේ ඉතින් ගර්ල්ස්ලා ෆොටෝ ගහන්න ගියාම ආයිත් කෙලවරක් නෑනේ. ෆොටෝස් නම් 100ක් විතර ගැහුවා guys. ඉතින් බලන්නකො මේ මෙතන අර ලස්සන view එක. එතන චර්ච් එකයි ලස්සනයි එතන. කොහොම හරි මේ එහා පැත්තේ ලස්සන ටෙම්පල් එකකුත් තියෙනවා. ඒක නම් ඉතින් මොකද්ද කියලා මම දන්නේ නෑ. ඉතින් මම ඉතින් මේකත් පොඩ්ඩක් දැක්කා ලාවට වගේ. ඉතින් අපි මෙතන ලස්සන සෙල්ෆීස් දෙක තුනක් නෙමෙයි ගොඩක් ගැහුවානේ. ඉතින් සෙල්ෆීස් ටිකක් අරගෙන පාඩි වෙලා ඉතින් හිටියා. මේ වෙලාව නම් මාර ලස්සනයි මේ සන්සෙට් එකත් එක්ක. දැන් අපි මේ කොහොමත් යන්න අපිට ටිකක් හවස් වුණා. හවස් වුණාගෙන අපි එද්දි හවස් වුණ නිසා මේ දැන් කරුවල වැටීගෙන එන්නේ. ඉතින් අපි ගෙදර යන්න කියලා තමයි මේ දැන් පල්ලෙහාට ආවේ. එතනත් අර ඒ ටයිම් එකෙත් මාර ලස්සනයි view එක. ඉතින් අර බලන්නකෝ අහස එහෙම හරිම ලස්සනයි. ඉතින් අපි දෙන්න මේ කොහොම හරි මෙතන මේ අපි ටී බොන්න මොකක් හරි ෂොප් එකක් වගේ එකක් තමයි හෙව්වේ. බට අපිට ෂොප් එකක් හම්බුනේ නැහැ ටී එකක් බොන්න. ඊට පස්සේ පොඩ්ඩක් සර්ච් කරලා බලද්දී ඔන්න ඔය ඉස්සරහ වගේ තියෙනවා පොඩි කෝෆි ෂොප් කියන්නේ ඒක පාරේ අංකල් කෙනෙක් නිකන් ටීස් විකුණන්න තියන් ඉන්න තැනක්. එතන මොනවද අර පේන්නේ අන්න එතන තමයි ටී මොනවාරි කෑම ජාතිත් තියෙනවා එතන. අපි දෙන්න මේ මොනවද ටී ජින්ජර් ටී එකයි පොල් රොටි දෙකක් ගත්තා. ඉතින් පොල් රොටි දෙකකුත් තරම් අපි දෙන්න ඉතින් මේ ඕපි දූපයක් කතා කර රස බලනවා. ඉතින් ඊට පස්සේ මේ අපේ අර ලයිට් හවුස් එකකුත් අපිට ලස්සනට පේනවා. ඉතින් අපි රොටිත් කාලා ටීත් බීලා ඉතින් දැන් රෑ වෙලානේ. ඒක නිසා මේ ඉතින් වටපිට තියෙන ලස්සන පොඩි ෂොප්ස් තිබ්බා. ඒවත් ඉතින් අපි බලාගෙනම මේ ඉතින් අපි දැන් යන්න තමයි ලෑස්ති යන්නේ. ඉතින් කොහොම හරි මේ ටයිම් එක නම් අපි 7ට විතර ඇති. ඉතින් guys ඔයගොල්ලෝ මාව subscribe කරලා නැත්නම් අදම මාව subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. මගේ ලස්සන වීඩියෝස් තවත් තරම්. bye.